යාළුවනේ 2026 ආයෙ vlog පටන් ගන්නවා කියලා මං ඉන්නේ. ඔන්න පටන් ගත්තා. පටන් ගත්තනේ. ඔන්න පළවෙනි vlog එක අද දානවා. අද අපි හයික් එකක් යන්නේ. ඔයාලා මෙයාව කලින් වීඩියෝ වල දැකලා නැති කෙනෙක්. අලුත් කෙනෙක් කියන්නේ මෙහෙමයි. මගේ ගේමින් channel එක තියෙනවනේ. මම මේකේ ඉන්න ඕන තරම් ෆස්ට් ටයිම් තමයි අපි දෙන්න සිට්ටලා එහෙම ගමනක් යන්නේ. දැන් මම එනවා කිව්වා. ඔන්න මේ දැන් කෝල් ගන්න මං ඉන්නේ යාළුවනේ. ඔකට පාර මතක නැහැ ෂුවර් ෂොට්. මේ හරි යාළුවනේ. උගේ කෝල් එක ආන්සර් කරන්න දුනා. මොකද ඔක වෙන පාරක් ගියොත් එහෙම බෑනේ කරන්න වැඩේ. කොහොම හරි දැන් ඌ හම්බෙන්න යන ගමන් මම ඉන්නේ මෙහෙම නෙමෙයි යන්නේ. ඌ අපේ ගෙදරට ගිහිල්ලා අපි පොඩි බඩුවක් ගියක් තියෙනවා ඊට අරගෙන ඊට පස්සේ තමයි යන්නේ. අපි එන ඌ හම්බුනම සෙට් වෙමු. මෙන්න මූ වෙනවා යාළුවනේ. අම්මට දෙරි කදමලු වැඳන් එන්න පොර. ඒ යකෝ උඹ රෙකෝඩ් කරන්න ඕ මම ගෙදරට අදන් ඉන්න එක ඉතින් ආයේ. අඩෝ ආලයන් බයි යන්න මෙන්න ඉන්න යාළුවනේ ලහිරු. ඔක වාත් කරපන් පේන්නේ. ඔන්න දැන් තා විනියා එන්නේ මං ආයට එන්න කියපු එක ආවේ දැන් වෙලා කියනවා දැන් 8:52යි. හරි ලස්සනයි. අලුවනේ ඔන්න අපි නගින්න පටන් ගත්ත කන්ද ලහිරු ඉන්නවා. අම්මට සිරි කාඩින් වදිනවා. ඒක කරවත් දන්නේ නෑ වා පරිස්සමට මලක් වගේ බලාගෙන අරන් යනවා මං. නවි කිරිබත් ගල කන්ද නැගින්න යන්නේ යාළුවනේ. බඩු ටික ඔක්කොම පැක් කරගෙන යාළුවනේ දනිස කටේ ගෑවෙනවා මේ කඳුවල යද්දී. මුගේ මුසාවාද වලට රැවටෙන්න එපා. මේ හොඳට පාර කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට යන්න පුළුවන් වාහනයක උනා. පාර වෙන්න. කො මරිසි ඔයාලට තේරෙන්නේ නැති මරිසි තියෙන්නේ. මේ තියෙන පාර යාළුවනේ බලන්න කොන්ක්‍රීට් කරලා තියෙනවා ලස්සනට. අම්මෝ තාම අපි හරියටම ගමනෙන් 110ක් ආවේ නේ. 5ක් වගේ ආවේ. තව පැය ගාණක් නගින්න දිනවා කන්ද. ඔන්න අද අපි යන තැන පෙන්නන්නයි යන්නේ. අන්න අතෙන්ට තමයි අපි යන්නේ අන්න මුදුනට. තාම අපි ඉන්නේ මේ මෙහෙන් ගිහලා මෙහෙම අතෙන්ට යන්න ඕනේ. ඔන්න යාළුවනේ ලහිරු යනවා ඉස්සර වෙලා ගමනේ වීරයා. එයා තමයි අපිට අද පාර පෙන්නන්නේ. යෝ මාරනේ අනිත් පැත්තේ යෝ. ये පොඩ්ඩක් නම් බෑග් එකේ වතුර පිරලා නේද? බෑග් එකේ ලීක් එකක් වගේ මට පේන්නේ. යාළුවනේ අර විනාගස්සනවා යාළුවනේ ගණන් ගන්න එපා. මේ යාළුවට පොඩි බඩුවක් පෙන්නන්න. අරින්නේ රා මදිනගෙන මේ ඉන්නේ රා බඳින්න යන මේක මොකක්ද කියන්නේ මන් දන්නේ නැහැ මතකත් නැහැ. රෑහනනේ. ඉනිවගන මේ හුත්. මේන් රා බඳින එක්කලා මේ කැලේ. ඔය තියෙන උණුසුම් බෝතලයකට දාගෙන ඉන්න රා ටික තමයි. ඝන කැලිය ඔහු යාළුවන්ට මහා ඝන කැලියක් නේද යන්නේ. එතන යා ඉන්න ලහිරු ඉන්නවා තාමත් අරංගේ ඒදිලා වීඩියෝ පාර දාගෙන ස්ටිල් ලයිව්ලු. ඔන්න අපි ඇවිල්ලා තින්නේ යාළුවනේ බත්තාඩිය ගලට. එතන හරි ලස්සනයි මම ඔයගලන්ට පෙන්නන්නම් අයිනට ගිහිල්ලා. මුළු පළාතක්ම පේනවා එතෙන්ට. පොඩ්ඩක් තෙම්ම ගන්න එනවා වතුර තියෙන්නේ. හරිම සිසිලයි යාළුවනේ. යවනට පේනවා. එතන කින්නා සුංගල වෙන ඔන්න තියෙනවා මහපාර. උඟක් කැතින් මෙතන දියැලක් තියෙන දියැලි පේලියක් තියෙන දියැලි 3ක් විතර. මාව ඇහෙනවද දන්නේ නැහැ. ඒ තරම් මේ වතුර සද්ද ඇහෙනවා මෙතන. මූත් vlog එකක් ගන්න යාළුවනේ. මූ දායි එක කවදා හරි මාසෙක 2කින් හරි 3කින් හරි ඒකත් බලන්න ගිහිල්ලා. ඔන්න යාළුවනේ අපි බත්තාඩිය ගලේ ඉඳන් උදේ ආහාරය ගන්න අරුණන් අර කැමරාවට ඔගෙන ඉන්න අතන
අපි උදේට ගන්න ජෑම් පාස් තියෙනවා අනුග්‍රහය මුගේ ගානේ මේ වේලිය වෙල්ලෙම ලස්සනයි කොහොම හරි අපි දැන් මෙතනින් කාලා යනවා උඩට දැන් යන්න දෙන්න දිගටම ඉස්සෙල්ලා කැලේනේ ආවේ දැන් යන්න දෙන්න දිගටම ඉතල දොළ තියෙනවා මේක දිගේ යන්න තියෙන උඩට ඔන්නෙනා මූ කකා අරක කකා වෙනවා කන්දෝ යාළුවනේ එන අපි ඊය බං අර අරු දෙකක් කනවා අපි එන කාලා සෙට් වෙමු යාළුවනේ ඔන්න දැන් අපි බත් කාඩි ඉඳන් යනවා උදේ ආහාරය අවසන් කරලා අරුණන් ගියා ඌ පේන්නවත් නැහැ අවුවන්නර ඉන්නවා කැම්ප් එකත් උස්සගෙන අපි දැන් උඩට යනවා ඉන්නේ මේ පොඩ්ඩක් උල්ලලා කැලෑ හස්සෙන් ඇවිල්ලා දන්නවනේ අන්න අරු ඉන්නවා අතෙන්දලා පිරිමැද මැදුගේ ඕන් බලන්න හරිම ලස්සනයි එතන කඳු පන්ති නෙවෙයි මොනවාද ගල් තනිතලා ඔක්කොම මැදින් යන්න තියෙන ලස්සන ගමන උණුසු ගමන භයංකර මෙතන යටින් යන්න තියෙන අපේ දොළ දිගේ භයානකව දෙන්නේ පොඩ්ඩක් අහන්න මූ එක්ක යද්දා භයංකර බල පොඩ්ඩක් අහන්න යාළුවනේ ඉවර බල බලින් අර යාළුවනේ අපි නම් ආයේ සාදු කාලා අපි ආයේ හරි උඩට ගිහලා සෙට් වෙමු ලස්සන ටික දින උඩහ තාම පටන් ගත්තේ නැහැ ඔන්න බලන්න යාළුවනේ අන්න දින පාර අපි ආවේ මෙහෙන් ගිහිල්ලා මේට යන්න දෙන අරුවත් එන්නලා බලන් ඉන්න යාළුවනේ මම මෙතනින් පහළට වැටෙනකම් මේ තියෙන්නේ ඔන්නේ නේද කොබේරගන්න අම්මා ගල්ලුඩින් යන ජීවිතේ අම්මට මේ සිකුරු ගලක් තියෙන යාළුවනේ හැබැයි වැඩි ගැඹුරු නෑ දැන් ඉතින් යෑමක් තමයි දින්නේ පැය ගාණක් එක දිගට. හැබැයි අවුල නැහැ දැන් පොඩ්ඩක් අමාරුයි කියන හරිය පාස් වෙලා තියෙන්නේ. කියන්නේ කන්ද නගිනට ඉවරයි දැන් තින්නේ ෆ්ලැට් සර්ෆේස් එකේ අපිට හරහට යන්න කන්ද දිගේ. ඒකින් පොඩ්ඩක් ෂේප් නිකන් ලොකෝට කන්ද සෙට් වෙන්නේ නැහැ. අපිට පරක් වුණා දැන්ටම 11යි. අපි 6ට එන්න හිටියේ කොහොම හරි. ඒ සමහරට 6ට ආන අපිට වෙලා දාන්න වෙනස් කරගෙන එකක් කරගෙන ඉඳි දැන් අපිට වෙලාව ඉතා අඩුයි. අවු දිගේ තමයි වැරද්ද. ඉතින් බලන්න. මේ හරි දැන් බයිලා ටික ඉවරයි. අපි ආයෙත් යන් කන්ද නගින්න. යාළුවනේ මම මේ මෙතන වීඩියෝ කැල්ලක් ගත්තා හරිද? ඒ වීඩියෝ එක සේව් වෙලා නැහැ මම අර පොඩි ජැක් එකක් ගහලා තිබ්බේ ඒකෙන් සවුන්ඩ් එක එනවා. මෙතන මං කියාවේ මේ මෙතන පාරක් තිබ්බ ලස්සනට. ඒ පාර මේ ඉස්සරෝ මේ ඒ පාර වැහිලා කියන්නේ ලොකු ගහක් වැටිලා වැහිලා අර දෙසැම්බර් මාසේ තිබ්බ කුණාටු තත්ත්වයන් හමුවේ පාර පොඩ්ඩක් ඩේන්ජරස්. හරිද ඒ කුණාටු වලින් බැට කාපු ගස් පාරට වැටිලා යන්න බෑ ඒ පාර නේ. මහා ලොකු ගස් මේ මුළු පැත්තම කළුවර වෙන්න තරම් ඒ ගහ ලොකුයි එතන වැටිලා තිබ්බ එක. ඒක ගන්න ඉදියක් නෑ මම මේක පාස් කළා ඉන්න බල. අපිට පුළුවන් උඩින් යන්න පුළුවන් යටින් යන්න පුළුවන්. අන්න අර අතර බලන් ඉන්නවා මොකක් කරනවද කියලා. අපි යමු යාළුවනේ යටින්. මොන රිස්ක් එකක් ගන්න කැමති නැති මිනිස්සු. නෑ කමාන්ඩෝ ට්‍රේනින්ග් ලා. අපි ආවේ යාළුවනේ යටින්. මෝ ගියා උඩින්. තවඩින්ගේ මමත් වෙන උඩින් ලිස්සලා පාර. අන්න ලස්සන ප්ලේස් එකකට යන්න. බේනාදී ලස්සන. ඉතින් දියල්ලක් වෙනවා නේද? අපි යන් එතෙන්ට බලන්න. කොහොමද ඉන්න? අපි එතෙන්ට ගිහලා සෙට් කරමු. යාළුවනේ ඔන්න අපි දියල්ල ගාවට ආවා. ඉන්න මම ඕගොල්ලන්ට ලස්සන වීඩියෝ එකක් පෙන්නන්න. යාළුවනේ ඔන්න බලන්න ලස්සනත් නෑ ලොකුවට හැබැයි වුණාට ඔව් වතුර තිබ්බම ලස්සන අනික මේ කැම් එකෙන් පේනකට ලස්සනයි එතන. ඒ කැම් එකට අහු වෙන්නේ නැහැ නිකන් අමුතුයි. යන්න දෙන්නේ නැහැ. කොහොමද එතන පට්ට ලස්සනයි. අරුත් අතන රෙකෝඩ් කරගෙන යනවා යාළුවනේ. ඔක ඇටරොත් එහෙම මට
අපිට දැන් යන්න තියෙන මේ කුඩට මේ කුඩෙන් පස්සේ ආයේ හැම දියාලි තුනක් විතර පෙච්චන මට මතක නෑ මම අන්තිමට අවුරුදු ගානකට කලින් ගියේ ඊට පස්සේ ඉතින් ආයේ කැලේ සෙට් වෙනවා කැලේ අස්සෙන් යන්න තියෙන කොන්න උරුමට එහෙනම් ආයේ සෙට් වෙමු දියාලි උඩට ගිහිල්ලා යාළුවනේ මොන දැන් තමයි ගල උඩට මම හරියට පාත ඇබුවේ මේකේ කොළ වැටිලා ලිස්සනවා පොඩ්ඩක් අමාරුයි ඒකින්ද අනික මොන සත්තු සර්පයෝ ඉන්නවද දන්නේ නැහැ ලඳු ඇස්සේ කොහමරි ඔන්න දියල් උඩට ආව මන්නම් අර උතාම නැහැ උඩ මොකක් වුණාද දන්නෙත් නැහැ මම ඉන්නේ යාළුවනේ දැන් අර දියල් උඩ අපි එනවා පල්ලම මුකින් දාර වතුර වැටුණු අරුගේ තාම මේ සලකුණක්වත් නෑ යාළුවනේ ඒක තමයි ප්‍රශ්නේ පොඩ්ඩක් උඹ ඉන්නවද ඌ අර කැලින් ගිහින් යාළුවනේ උඩට මං ගියේ මේ ගල උට්ටෙන්න කියලා මේ මූ ගිහිල්ලා උඩට අපිට දැන් දියල්ල දිගේ උඩට නැගින්න තියෙන්නේ ඌ නිකන් කැලේ ගඩාගෙන ගිහිල්ලා ගෙලින්ම මේ මන්ද අත් ලස්සනයි හරි කියන්න වචන නෑ යාළුවනේ ඔන්න බලන්න අරු වෙනවා ඉතින් පේනව නේද යාළුවනේ හට කැලේ ඇස්සෙන් අරු වෙනවා ඌ අර කැලෙම්ම ගිහිල්ලා උඩට ඔන්න ඇවිල්ලා ඉන්නවා යාළුවනේ අපිත් ඌ ඉන්න තැනට ගිහිල්ලා සෙට් වෙමු එන අපි ආව යාළුවනේ දෙවනි දියර ළඟට ඒකෙත් වතුර අඩුයි ඉතින් කලින් වගේම අපි මේ පට්ට අවුව තියෙන කාලේ කායේ කියලා පායන කාලෙක වතුර හිඳලා තියෙන්නේ මම මෙතන නැත්නම් මිලට වතුර නම් මේ හරියට එන ගම්ම දැන් හරිය වතුර මොකද නෑ වාදයක් නැහැ මේ පොඩ්ඩක් ඉන්නේ නිකන් මොන ලස්සනයි වටපිටාවක් එක්ක වතුර වටේ නිකන් මූණ ගන්න සිනමැටික් ෂොට් කෙලින්ම ගන්න මූ ෂෝට් ෆිල්ම් එකක් කරන්න වගේ යාළුවනේ අපි යනවා පොඩ්ඩක් කේස් මෙතන යාළුවනේ මෙන්න මේ ගහවුඩින් ආයේ අපි දැන් අරුවෙන හැටි බලමු ඔක වැටුණොත් ඔක පඬිතේ වැටුන්නේ නැහැ ගියාම ඔක චූටි වියලි කියනවා පොඩ්ඩක් කලියරයි කියන්නේ ඒකට තමයි දවල් 12ක් තුන්නේ වහින්දා එන්නේ සමහරට වෙහි කලියරක් එන්නේ නැති යව්ව වැස්සන තක ඔය මාවත් පේන්නේ නැහැ ඒතරමට කලියර යව්ව එසන තක මේක කරනවා කොහමද අද අවුස් නතක යන්න හදන්නේ ඔව් අර උඹේ ටෙන්ට් එකක් තියෙනවා යාළුවද ඔව් බා අපි අරු වැටුණා අන්නනවා වැන්ඩේජ් තමයි දැන් ගහන්න දෙන්නේ පොඩ්ඩ වතුරෙන් යන්නත් ආසයි ඒ උනාට තෙම්ම ගන්න ආසකවකුත් නෑ මට ලොකුවට වතුරෙන් යන්න මාත් ආසයි පිටින ගොඩ බිම යන්නේ යනවා කැලේ අස්සෙන් මේක සෑහෙන්න දිග ගමන ඒ ගානක් යන්න ඕනේ අර පැත්තෙන් ළඟයිනේ නේද අර පැත්තෙන් ළඟයිනේ කියලා කිව්වේ අපි අර පැත්තේ යන්කෝ දැන් මෙතනින් කොහෙද නේත් දෙන්න ඒ දෙතෙන්ට වැටෙන්නේ අපි ආවෙන්නේ නැහැ තනිකර පාරවල් ඩිස් කරලා යන්නේ මොකද අපිට දුර පාරවලුත් තියෙනවා ළඟ පාරවලුත් තියෙනවා අපි සෑම් මීටරම ෂෝට්කට් භාවිතා කරනවා ගමන ඉක්මන් කිරීම සඳහා කොහෙන් අතරේ දන්නේ නැහැ මේ අතු පතර කඩාගෙන යන්න වෙලා තියෙන්නේ පාරවල් විතරකට වෙලා වැඩි කට්ටිය යන්නේ නැහැ අපි ටික උඩට ගිහලා සෙට් වෙමු යනවනේ නැත්තම් මේක vlog එක දික්කුනොත් එහෙම මොකද බලන්නත් එපා නේද මේක තමයි ලෝකෙ තියෙන ලොකුම ගල්තලාව
14 4K බොරුවක් කියාගන්නේ මේ තනිකර ගල්තලාවක් මේවා රිජි ෆෝම් දාලා යටින් හදලත් දන්නේ නැහැ තියෙන්නේ. අර කියන්නේ කොහොමද මේ මෙයාට තමයි ආන්නේ ෂඩ් භාෂා පරමේශ්වර කියන්නේ මේ මූට තමයි ආන්නේ ෂඩ් භාෂා පරමේශ්වර කියන්නේ දැක්කම මූණ බැලුවම පේනවනේ අර තියෙන මේ දැනුම මේ විදිහට පුස්තකාලයක් නෙමෙයි හිටියට ඔය බෑග් එකේ පොත් තියෙන මු බොරුවට උස්සන් ඇවිල්ලා මේ මෙයාගෙන් ඔයා මෙයාගේ channel එකට ගිහලා මොනවා හරි දන්නේ දෙයක් තියෙනවා නම් අහගන්න. මෙයා ඕනි දෙයක් කියලා දෙනවා. එහෙම කිසිම හිතේ මේවා මොනවත් තියාගන්නේ නැහැ. ඕනනම් කියා දුන්නාට පස්සේ ඔව් කමෙන්ට් වලින් ප්‍රශ්න අහන්නවාට සාමාන්‍ය channel එකේ Facebook page එකේ දාන්න ඕනේ. ඔව් Facebook එකේ දාන්න පුළුවන්. හැබැයි පොඩ ඉන්න Facebook එකේ දාන්න පුළුවන්. හැබැයි මේ මෙයා කිසිම හිතේ මොකුත් තියාගන්න නැතුව මේ උත්තර දෙනවා. අවුලකට දෙන පොඩ්ඩක් ඉගෙනුවාට පස්සේ වාගේ රුපියල් 100ක කාඩ් එකක් දෙන්න වෙයිද නංගි දෙන්න බැයිද මල්ලි කියලා අහන්න දෙනවා. මන්නේ ස්කෑම් කරන්නේ. ඔයාලා දන්නේ නැති දෙයක් තියෙනවනම් කියනවා. හැබැයි මං කියනවා අද සතුටු වුණා නම් ටිකක් හරි දෙන්න. අන්න එතන ගා පොයින්ට් එකට එන්නේ. ඊට පස්සේ මුන් කියනවා මම දන්නවා ඔයා දැන් සතුටු වෙලා ඉන්නේ කියලා. ඔයා මට දෙන්න ඕනි දැන් සල්ලි කියලා. පස්සේ ඕක පොඩ්ඩක් එහෙම එනවා. මේ අපි කරපු ස්කෑම්. මොනවාද? ස්කෑම් භාෂා පරමේශ්වර මෙයා තව බ්ලූ වේල් නේ මොනවද මම කරේ ආවේ නිල්තල් නෙවෙයි මොකක් කරේ ආවනේ දර මේ කංචු ගහුනේ ඒ බ්ලූ වේල් තමයි බ්ලූ වේල් ඒවා ඔක්කොම මෙයාගේ ෆෝටෝ ව්‍යාපාර තමයි මම තා නිර්මාතෘ මෙයාලා ගෙදර තියෙන්නේ පිරමීඩයක් වගේ යාළුවනේ ගෙදර හදලා තියෙන්නේ මේ නිකන් නෝමල් ගයක් වගේ නෙමෙයි පිරමීඩාකාර විදියට තියෙන්නේ දැන් මේ මොන පාරේ එහෙන් තමයි මෙහෙ මේ පාරක් වань නැති පැත්තක් වෙන්න දානෝනේ මේ පැත්තෙන් දාන අපිට යන්න තියෙන මෙහෙන් මේ උනාට නෑ මම බැලුවේ උඹ 70 පාර ගියයිද කියලා මෙහෙන් කොහොමද ගිහින් අතරමං ආන වතුරට බහින්න වෙන සීන් එකක් තියෙන්නේ අර අන්තිමට හරිම සීතලයි ඉක්මෝගේ ඉන්න එක තමයි කියන්නේ මොකද ගෙවල් අස්සලා ඇදිත් වතුර බහින්නෙත් නෑ හරිම සීතලයි මූ මේක අස්සේ රින්ගල ගියා දැක්ක දාන්නේ මෙතනින් මෙහෙම නැගිටලා එන්න පුළුවන්කම තියෙද්දි අර එයා කන්ටෙන්ට් දෙන උපරිමයෙන් එයාගේ channel එකට අර හරි අමාරු පාරක් කියලා වෙන්නන්න ඕනේ ඉඳ මේ අපිම බොරු කරන්නේ ඔයාලට හොඳම පාර ඔඩෝ කකුල කෙන්ඩ කුපෙල්ලුනවා මූ යාළුවට අර පාර හොඳට තියෙද්දි වැල අහක තිබ්බ වැලක් ඇදලා අරගෙන ඒ කුඩින් පැනලා යනවා පාර අමාරුයි කියලා වෙන්නන්න බලන්න කොච්චර රෝඩාවක්ද මූ කරන්න කියලා කොහොමරි බයි අම්මට සිරි මගේ කකුලේ හෙන්ඩ පෙරලිලා තියෙන්නේ මට කියන යාළුවනේ මට විනාඩියක් දෙන්න මේක දරුණුනොත් වැඩි බරපතල වෙනවා මේ පාරත් වැඩි යාළුවනේ පට්ට ලස්සන ඒරියා එකකින් ඉන්නේ බලන්න මූ යන ඉස්සර වෙලා මට බයයි කොයි වෙලාවෙ ෆෝන් එක ගැටෙයිද නැහැ වතුරට වැන්නොත් ඉවරයි I think මම අතට ස්විච් එකක් දෙන්නේ මූ අතර ස්විච් ලා තියෙන්නේ යාළුවනේ වයර් වලින් දුවන්නේ මූ දැන් මූ අර ICU එකේ ඉන්න ලෙඩෙක් වගේ දැන් යන්නේ වයර් එක මටවගෙන නැගි අර යන යාළුවනේ අපි සෑම විටම ගොඩ බිම් භාවිතා කරන්න ඕනේ කලින් කිව්වා වගේ මොඩර්න් එක තමයි ගොඩක් පාවිච්චි අර වතුරේ යන යාළුවනේ ගොඩ බිමේ සත්තු ඉඳී කියලා අපි අම්මට සිරි යාළුවනේ ඕගොල්ලෝ තියෙන ෆැක්ස් විතරයි ඕගොල්ලෝ ඔයාලට රැවටෙන්න එපා මම වීඩියෝ අප්ලෝඩ් කරන්නේ උන්නා දැක්කනේ මූ හිතන්නේ යාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ගැන වීඩියෝ එක අප්ලෝඩ් කරන්නෙත් නැල්ලු ඒකින්ද ඔයගොල්ලෝ ඇවිල්ලා මගේ channel එකෙන් වීඩියෝ එක බලන්න මුගේ එකට ගිහිල්ලා ඩිස්ලයික් එකක් දාලා මගේ channel එකේ තමයි හොඳම කියලා දාලා එන්න අහුණනේ ඔයගොල්ලෝ දාන්න ඕනේ මගේ channel එකට ඇවිල්ලා මුගේ channel එක වැඩක් නැහැ කියලා අහන්න අවුරුදු අඩු පට්ට ලස්සන එක ඉරේලිය වැටිලා එහෙම මාර ලස්සනයි ආයෙ වතුරට බහින්න උනා so sad වතුරට වැලා වතුරේ ඉන්නේ so sad යාළුවනේ ආයෙ කෙන්ඩක් පෙරලෙයිද දන්නේ නැහැ මගේ
ලොකු අවුලක් නෑ දැනට නම්. මගේ කෙන්ඩ පෙරලුණක් කන්න යනනේ ෆෝන් එක පෙරලෙන්නේ නැතුව. මගේ වස්තුවට තියෙන එච්චරයි. ඔව් යන්න එපා. පොඩ ඉන්න ආලුනේ. ෆොටෝ ටික ගහගන්න මෙතන විතර ලස්සනයි. අපිට පොඩි අයිටම් එකක් මොනවද දන්නවද මොකක්ද කියලා? මොකද ලහිරේ විස්තර කරන්න? මේක ඉත්තෑකුරා. දැන් පොඩ ආයිලෝ කාලා බලන්න කොච්චර ළඟට දැන් වෙලා තියෙන කියලා. ඊරා ටිකක් මැදි වයසේ ඉඳපු ඉත්තෑෙක්. ආහා දැක්කනේ යාළුවනේ. මැදි වයසේ හිටපු ඉත්තෑ කුරක් හම්බුණා අපිට. තම මොන හම්බෙයිද දන්නේ නැහැ. පිරිමි සතෙක් කියලා කිව්වා. බලන්න පුදුම හැකියාවක් තියෙන බොරුවට නෙමෙයි මේ අර ශබ්ද භාෂා පරමේශ්වර කියන්නේ. මට මුට තියෙන ලෙඩ ටිකක් කියන්න පුළුවන්. මේ පොටට තේ හදලා බොන්න ඕනේ. අපි ඒක කරමු යාළුවනේ. ඔන්න අපි ඒකත් කරනවා කලුවටට ගිහලා අනිවාර්යෙන්. මේ කොටලා තේ ගල්ලා වීලා මු කියයි ලෙඩ ටික උට තිබ්බ. ඔයගොල්ලෝ මෙයාගේ හැකියාවෙන් ඉම්ප්‍රෙස් වෙනවා කියලා මට ෂුවර්. ඒ තරමට හැකියාවක් තියෙනවා. දොලේ යන ටික අන්තිම ටික ආවා. මෙතනින් එහාට යන්න තියෙන අපිට බටපඳුරු ගාලක් අස්සෙන් ඊට පස්සේ ගල තියෙන්නේ. ඒක තමයි දොලේ අන්තිම තැන. මෙන්න මෙතනින් නැගලා මෙන්න මෙතන නැගලා උඩට ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ. අපි උඩට ගිහිල්ලා සෙට් වෙනවා. ලහිරු තාම ඉන්නවා නොසැලී ඉදිරියට යනවා. ඉල්ලලයි. අපි උඩට ගිහිල්ලා සෙට් වෙනවා වලනේ. උඩට නම් ආව යාළුවනේ තා විනාඩි 15කින් 20කින් අපි යනකොට මෙන්න මෙතන බටලන්දේ යන්න තියෙන්නේ. අපි දැන් මේ දොලේ උඩම ඉන්නේ. මේ අර ගලිත් නැග්ගම කලින් පෙන්නකො. මෙහෙම පාරක් තියෙනවා. මෙහෙන් යන්නේ වෙන පැත්තකට. කියන්නේ මේ පැත්තෙන් කට්ටියලා ඉන්න පුළුවන්. අපි ආවේ මෙහෙන්. කියන්නේ මෙහෙම වෙන්න පුළුවන්. කොහෙන් ආවත් මෙතනින් සෙට්ලා දාන උඩහට යන්න තියෙන්නේ. වතුර පුරවගමු. අපි දැන් මෙතන වතුරෙන් පුරවගෙන යනවා උඩහට. වතුර ඉවරයි ඔක්කොම මොකද 12:46යි. ඔව් වෙලාව 12යි ගානක් තමයි. අපි එක විතර වෙද්දි මම උඩට යනවා. උඩ පය දෙකක් විතර ඉඳලා තමයි අපි ආයේ එන්නේ. ඉතින් සෙට් වෙමු යාළුවනේ. යාළුවනේ අපි දවල්ට කන්න කකුට් එක්ක හොයාගත්තා. හලෝ. ඒ ලහිරු අල්ලන ගමන් ඉන්නේ. ඔනීචං. අද දවල්ට අපි කකුට් තමයි කන්නේ. ඔනීචං. අඩෝ යනවද? ගන්න පේනවනේ යාළුවනේ. කකුට් ඉන්නවා. අද අපේ ලන්ච් එක. හලෝ. හරි යාළුවනේ එහෙනම් අපි ඊළඟට ආයේ මේ ට්‍රාන්සිෂන් එකේ හම්බෙමු මේ ක්‍රෝස් කරලා තියෙන එකේ. ඔන්න යාළුවනේ අපි බටලන්ද ඉන්නේ. බටලන්ද කියන්නේ වදකාකාරී නෙමෙයි. මේ බටලන්දේ මේ පේන ඉති බඩ ගාගෙන යන්න තියෙන්නේ. කො පාර පේන්නේ නැහැ. ඒ තරමට යටින් තියෙන්නේ. අපි දැන් බඩ ගන්න තියෙන්නේ කමාන්ඩෝ පුහුණු. මේ ඌරු ගිහිල්ලාද මන්දව? නෑ ඕගේ පාරක් තමයි. ඒගේ පාරක් තමයි තිබ්බේ නම්. මෙතන නැගිටලා යන්න විදිහ පැත්තේ. පුළුවන් වගේ නේද? අපි ඌරන්ගේ පාර නැතුව ඌරන්ගේ පාර ගියොත් නම් ඔව්. අපි පාර වෙනස් කරන්න තීරණය කරලා යනෝනේ. දැන් පාරවල් හදාගෙන යන බුල්ඩෝසර් වගේ. අnder ඉස්සරහා යන්නේ. ඔව් මම පාර හදාගෙන ඉස්සරහ යනවා. අරකට තියෙන එන්න විතර යම්මා ටීකේ. පොඩ පැටලුණා යාළුවනේ. අම්මා. ටීක් ගන්න සවුන්ඩ් දාන්න එනවා සෑහෙන්න මේකේ. අතනින් නාගත්තා අපි පොඩ්ඩක් රොඩු කියලා. තීරුවන්නේ වගේ බෑ. උඩින් නාන්න පුළුවන් සන් බාත්. යාළුවනේ අපි අන්තිමට ආවා. අපි ආවා යාළුවනේ. ආව කියන්නේ
තව යන්න තියෙනවා. ඒකට අමාරුම හරි වුණ මගේ සෙරප්පු ආයෙ දාලා ආවා. සෙරප්පුවත් තියෙනවා මාත් එක්ක. මේ අමාරුම ටික වුණ බටලන්ද වදකාගාර නෙමෙයි. අපි වදකාගාර නෙමෙයි. අම්මට සිරියනා පාර කවුරුවක් ගිහිල්ලා නැහැ යාළුවනේ. 7 අවුරුද්දකින් කවුරුවක් ගිහිල්ලා නැහැ. පාර වැහිලා තියෙන්නේ. බලන්න. පේනවනේ. පාර වැහිලා මේ මොකද්ද? කවුරුවක් ගිහිල්ලා නැති හින්දා අවුරුදු ගානකින් මං හිතන්නේ මේ ටිකේ හරිද? එතන යන්න පුළුවන් නේ. මේ පුළුවන් නේ. මේ අර දවස් ටිකේ වැහැලා පාර මේවා පහලට නැමිලා පහලට නැමිලා තියෙන්නේ මේ වැස්සේ සැරට මේ වෙන සර්පයොත් ඇති ඉවර නෑ පාරමුත් ඉන්නේ දැන් වලට පේනවාද පොඩ්ඩ අර උස වයිබ්බයක් තියනවා කියලා අපි ඉන්න තැන මං හිතන්නේ හරි පාරේ වෙන්න ඕනේ මං යන්නේ මොකද මට මතකත් නෑ මං ආය වරුදු ගානකට පස්සේ ආය බටලන්දා සෙට් වුණා කියන්නකො යාළුවනේ මේ වැරදි පාරක ගියා ආයෙ බටලන්දද ආය බටලන්දා තියෙන්නේ මුගේ මූණෙන් එනම ඩිසපොයින්ටඩ් පාටක් ආවේ කිව්වම අනේ උඹ ගෙදර ඉන්න කිව්වා ආවා කරගෙන මේ ටික යමු යාළුවනේ නා මේක ඉවර කරන්න පොඩි නම් තියෙන යාළුවනේ ඔන්න ඊළ ටිකක් කළා ඉඳලා ඔව් පඳුරු දෙවනි බටලන්ද පාස් කරලා අන්තිම ගලට ආවා අම්මෝ කොණ්ඩ ඉවරයි මගේ රියල් කුරුළු කූඩුවක් කියලා තියෙන්නේ කෝටු කෑලි කොළ කෑලි කොණ්ඩ එකතු වෙලා මට පැය දෙකක් විතර නාන්න හිතලා තියෙන්නේ ඒ වගේද මේ යන්න ගියාම තියෙන ආතල් එක ලස්සන පඳුරු අස්සෙන් එහෙම යනවා ඉතින් මුත් වෙනවා හලෝ ස්ටිල් ලයිව් කොහොම හරි යන්න ඕනේ පීක් එකට අපේ අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඉන්නේ අපි මේ තනි කෙලින් තිබ්බ ගලක නැග්ග යාළුවනේ මේ බිත්තිය වගේ බිත්තියක නැග්ගා වගේ ඩනිස් දෙක කටේ ගැවුණා මේ ඉවරයි මේ හලිසම මම හඳන් අදුන් ඉවරයි යාළුවනේ අදුන් ගන්න දැම්මනේ මම ගලින් තමයි ගෙදර යන්නේ ඔව් අම්මෝ ෆයිනලි යකෝ අපි අච්චර කට්ට කාලේ මේ අවුවේ ඉන්නද මං ආවේ ඔව් බා ආවා යාළුවනේ පයින් අම්මෝ මට බෑ තිබ්බ මහන්සි ඔක්කොම ගියා යාළුවනේ බෑග් විසිකමු අපි උඹේ උණුසුම් පොසෙන කුඩු ඒක ඕනේ නෑ නේ ඒක ඕනේ නෑ අම්මෝ ෆෝන් එකට නන්න ඉතින් ඉවරයි යාළුවනේ ආයේ වීඩියෝ බලන්න හම්බෙන්නෙත් නෑ ඔයාලට අම්මෝ අන්තිමට ආව මේ පල්ලම මේ උලගේ සද්දට ඇහෙනවද දන්නේ නැහැ ඒ තරම්
කොමාරි අපිට දැන් උණුසුම් බෝතලේ නැති වුණා ෆෝන් එක යන්න මේ නයිතිකාර මගේ ෆෝන් එකත් වැටුණා මගේ උණුසුම් බෝතලේ නැතින මගේ සිරප්පුවක් කැඩුණා වෙන්න පුළුවන් ඔක්කොම ටික මුට වෙලා තියෙන්නේ මට බය හෙනේකුක් ගහයි දන්නේ නැහැ මූට මටත් අදිනවනේ ගැහුවා හරි කොහොම හරි මේ ගොරිල්ලා ග්ලාස් වලින් ඔයාලට පට්ට ප්‍රොටෙක්ෂන් එකක් ගන්න පුළුවන් යාළුවනේ ඔයාලා ගන්නවා නම් අනිවාර්යෙන්ම ඒ වගේ ටෙම්පරේට් ගන්න එයාලගේ ඔරිජිනල්ම බ්‍රෑන්ඩ් එක ගන්න හරිද මම ඔයාලට දාන්නම් කෝඩ් එකක් එකකින් ඔයාලට පහක් අඩු කරගන්න ඒ ස්පොන්සර් ගානේ මට කිය කර දීපන් මේ මූව දරවන්න යවුවා යාළුවනේ එකයි ඒ දර මේ අපි දැන් අතන රොටි පුච්චලා ටිකක් කාලා හිම සෙට් කරමු රොටි පුච්චන ගම මම මෙතන වීඩියෝ එන්න දාන්නම් ඔයාලටත් බලන්න දෙනවා එන රොටි යාළුවනේ කුකින් ස්කිල් අන්ලොක් කරගෙන තියෙන්නේ හන්ට උයනවා මං එයාගේ ක්ලිප් එක මං ගන්නෙ මේක කොයිලා කඩ වැටෙයිද දන්නේ නැහැ බා හන්ට හදනවා යාළුවනේ රොටි බලන්න යාළුවනේ මේ වෘත්තාකාර නෑ මේ රොටියක් කියලා පේනවා කොහොමද ගින්දර මැද මොකද වෙන්නේ නෑ දැන් ගින්දර ඇති බං ෂේප් කියනවා අතින් තද කළා මේ පුච්චන්නේ ඔයාලා හිතනවා මුන්න තරම් අමාරුවක්ද මුන්න තරම් අසහනයක්ද තියෙන්නේ මේ මද්දාහනේ මේ වගේ තැනකට ඇවිල්ලා මේ ඉර උද්ද තියෙද්දි ගලක් කුට්ටෙලා යවුඹ රත් වෙන්න නැතුව පිටවස ඒව තියෙද්දි රොටි හදන්න මේ නිකන් අවුයිද ඒව නෑ යාළුවනේ හන්ට කියන්නේ රීසන් එකද හන්ට හදපු රොටි එකකින් එයාගේම හදපු ලුණු මේසකින් පොඩ්ඩක් අරගෙන කන්න දන්නේ හරිද ටෙස්ට් කරලා බලන්න දන්නේ මිනිිය ඩෝප් යාලුවනේ ඒ ඇල්කොල් දාර හදල තිබේ විනිට ඇතිලා රොටියක් ඇතිල පලමනි මිනිිය ඒ මේක කරගෙන ඇතිබා මොට ඉන්න යාලුවන අපි තව රොටිය හදන්න තියෙන ටික සම්බෝල් ලුණු දම මේ ටික හදලව කියන්න ලුණු දැම්මයකෝ හවුනේ වාගලාගේ දානයක් බණ ආලක මොනාරි කෑම ඕඩර්ස් තියෙනවා නම් අපිට දෙන්න මට දෙන්න ඔව් අපිට දෙන්නවා මට දෙන්න අන්න කතාවකට කවන්නේ එයාට බාර දෙන්න හරි ඒස් යන්නේ කම්බෝල තුනේ හොඳ හම්බ එලකිරි නේද මෙහෙන ඉච්චරයි අපි ඉතුරු රොටි ටික හදලා සෙට්ටු යාළුවනේ යාළුවනේ උන් අපි හෙවනකට ඇවිල්ලා කන්න පටන් ගත්තා මූණන් ඉන්නවා ගෙදර සෝපාවක ඉන්නවා වගේ සැපේ රොටියක් කියව ගාලා රොටි හොඳයි රොටි ටික තියෙනවා ලුණු මිරිස තියෙනවා මේ මෙච්චර හොඳට වාර කන්න දාන්න තාම එයන් ඒ අවුලන්නේ නැහැ බිග්ගල් පාටි එක මට දෙන්න කොටරේ ඔන්න දැන් රොටි කෑල්ලක්ම කාලා දවල්ට පාන් තියෙනවා පාන් යන ගමන් හවසට කනවා දැනට රොටියෙන් ජීවත් වෙනවා අපේ උණු වතුර බෝතලේ ගන්න එක තමයි එන මවුල අපිට කාලා බොන්න කහට හරි තේ හරි හදන්න හිටියේ ඔය දැන් ඒක නෑ දැන් ඒක ගැන ඉතින් දුක අතහැරලා රොටියක් කාලා සැනසෙන්න තියෙනවා අපි නම් කාලා සෙට් වුණු ඔන්නේ ආලුවනේ අපි දවල්ට කාලා ඔන්න ඒව බීලා මේ නරක දැන්නේ අපි කාට බීවි කොහමද බිව්ව හදාගෙන ඒක වෙනම කතාව අම්මා එන්නේ ඉවරයි අපි ගලෙන් එහා පැත්ත ටිකට යන්නේ මේ මානල් ලන්දකින් වගේ මැදින් යන්නේ වටේම තියෙන අම්මා පාර පොඩ්ඩක් කේස් මේ ටික අපි මුලින් යන කාලේ මෙහෙම නෙමෙයි මිනිස්සු ඇවිල්ලා මේ ටික හොඳට ෆ්ලැට් වෙලා මිනිස්සුන්ට යන්න පුළුවන් ගානේ තිබ්බා දැන් කවුරු ඇවිල්ලා නැතුව මේ ටික හිම් පිටින්ම වැවිලා අම්මෝ පුදුම ලස්සනක් තියෙන්නේ ඉන්න මම පෙන්නන්න ඒක අනේ වන්දා පට්ටම ලස්සනයි යන්නේ ඔන්න බලන්න යාළුවනේ අම්මෝ පුදුම ලස්සනක් තියෙන්නේ
මේ වගේ තැනක එන්න ඕන යාළුවනේ. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න අඩේ මාරම වයිබ් එකක් තියෙන. අර අතනින් ඉරේලිය වැටිලා පේනවා ඔයගලන්ට මේ ටිකේ අහසින් ඉරේලිය වෙලා අර මේ පැත්ත එළිය වැටිලා මේ ටිකෙත් එහෙමයි. මේ උඩ වැහි කලවරක් තියෙන අපි කෙලින්ම ගානට මේ ඔයගලන්ට පේනවා ඉතින් මෙහි උගුස්සෙකුත් යනවා. මේ ටිකේ යනවා ඌ කැරක් කැරක ඉන්නවා. අපි ආපු වෙලා ඉඳන් අපි ඩෑ ගන්නත් දන්නේ කොහොම හරි. අම්මෝ මට කියන්න වචන නෑ අතර. මේ ලස්සන අර කන්ද මුදුනගෙන ඉන්නේ. අම්මෝ අරු යනවන්නරේ වල්ල මේ මත් ඒ පැත්තට ගිහිල්ලා යාළුවනේ ආයෙ සෙට් වෙන්න ගන්න ඕක වැටෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ මට භාග කියන්නත් ඒ අර ඉන්නේ. අපි එතන ගිහිල්ලා සෙට් වෙමු යාළුවනේ. අන්ටරුයි මයි ආවා ආය යන්න දැන් යනවා ගෙදර. මොකද අද ගමන ගමන් කියන්න තියෙනවා මටද? ඔව්. අඩ සුපිරියක් තමයි. ඉතින් කාලෙකින් ආයේ මං අවුරුදු ගානකින් ආවින්ද පට්ට මම රේටිං එකක් දෙනවා 10න් 7ක. 10න් 7ක්. 7ක් දෙනවා මේ. හැබැයි 10න් 8ක් දෙන්නත් පුළුවන්. මම ෆස්ට් ටයිම් ඔහම ගිහිල්ලා තැනක හදාගෙන කෑවා ඉඳලා 10න් 8ක් දෙනවා ඒක. ඔබ කොහොමද දෙන්නේ? මං ලකුණු දෙන්න එච්චර දන්නේ නැහැ. මම දෙනවා 9.5 දෙනවා. එච්චර දෙන්න බඩ? ඉතුරු 0.5 මම කූඩලෝ කාලා බා. ලේ පොයින්ට් 5ක් විතර ගියා. ලේ පොයින්ට් වල. ඒකින්ද ඒ 5 කපනවා ඒක. ඇත්තට මරු ගමන එන්ජොයි කරා. බොහොම ස්තුතියි මට ඉන්වයිට් කරාට. එකපාරට ඉන්වයිට් කරා අපි ආ සෙට් වුණා ගියා. සෙට් වුණා ගියා. ආයම කොහෙද? ආයි කැම්පින් පාරක් දාන්න කියලා. එහෙනම් අපි යනවා සබ්ස්ක්‍රයිබ් කරන්න අන්ටගේ channel එකට සබ්ස්ක්‍රයිබ් කරන්න යාට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මගේ නම දාන්න ගිහිල්ලා ලයිව් තමයි වැඩම නැති කියලා අපි යනවා මේ මටත් කමෙන්ට් එකක් දාන්න